මොන්ජෝනෝ ගෙදර ප්‍රශ්නයක් හින්දා මාස 3ක් හිටියා. නැත්නම් මම දෙලියන් තිබ්බ ගියක්. මගේ නම පසින්දු. මගේ නම ශලෝමි. ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලෙ වෙනවද ඉතාලියේ ජීවිතේ? මම නම් අවුරුදු 3ක් වගේ වෙනවා. 10කට වැඩි. අපි හිටියේ අපිත්තෝ ඊට පස්සේ ඉතින් ගුලී ගෙවන්නයි තියනවනේ. ඉතින් ඒක නිසා ඉතින් ගයක් ගන්න බැලුවා. ඉතින් ලයිට් හවුස් එකට ඇවිල්ලා. අපේ යාළුවෝ කොට දෙනෙක් අරන් තියෙනවා ගෙවල්. ලයිට් හවුස් එක ගැන දැක්කා Facebook එකෙන්. අපි ඇවිල්ලා බැලුවා හර්ෂයත් එක්ක කතා කරලා කොහොමද ගන්න කින්ද මන්ද විස්තර ටික. ඊට පස්සේ එයා තමයි අපිට උදව් කරේ. ඒගොල්ලන්ට අපි පැහැදිලි කරලා දුන්නා කොහොමද යන්න ඕනේ කියලා විස්තරය. ඒගොල්ලෝ ඒක පිළිගත්තා. මොකද ඒගොල්ලන්ට තියෙන සුදුසුකම් එක එකනා කොන්ට්‍රැක්ට් වෙනස් හින්දා යන්න පුළුවන් විදිහිනෝ. ඒවත් එක්කම අපි කිව් විදිහටම ඒගොල්ලෝ අන්තිමට ගියක් හොයාගෙන ගේ හොයලා දීලා කොහොම හරි ප්‍රාතිකික වැඩේ කරා. අද තමයි ඒකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. හොඳට ඉතින් වැඩේ කරලා දුන්නා. තව ඉන්නවනේ ඉතින් ඇවිල්ලා බලන්න හොඳයි ඒතරම. ලයිට් හවුස් එකට ඇවිල්ලා ඔයාලගේ සිහිනේ සැබෑ කරගන්න. මුදල් ගත්තේ නැහැ. ඉතින් වැඩේ වුණාට පස්සේ තමයි ගන්නවා කිව්වේ. ඒ වගේම ඉතින් වැඩේ වුණා. නැහැ මුකුත් වැඩේ ඉවර වෙනකම්. ඇත්තටම ඒක මොන්ට සතුටුකම් අපිට අපි හැමදාම කියනවා වගේම ඒගොල්ලොත් අපේ ෆැමිලි එකටම ලයිට් හවුස් ෆැමිලි එකට ඇවිල්ලා සාදරෙන් අද ගේ අරගෙන නිමෙලා තිනවා. අපි හැමෝටම කියන්නේ එන්න ලයිට් හවුස් එකට එන්න. ලයිට් හවුස් සිහින නිවසක පෙර ගමන්කරු